ඔයාලට හිතාගන්න පුළුවන්ද මිනිස් ඇස්සලින් දැකගන්න බැරි තරම් දුරක සිට නිශ්චිත ඉලක්කයක් වෙත ගොස් ඉලක්කේ සම්පූර්ණයෙන්ම විනාශ කරන්න පුළුවන් කුඩා මිසයිලයක් ගැන. මේ කුඩා මිසයිලය යුද පිටිය සම්පූර්ණයෙන්ම වෙනස් කළා. ඒවගේම තවත් රටවල් බීතියටද පත් කළා. මේක නමින් ස්පයික් මිසයිලය වෙනවා. 1970 දශකයේදී ඊශ්‍රායලය තවත් විශාල යුද්ධයකට මුහුණ දුන්නා. ඔවුන්ට අවශ්‍ය වුණේ උසස් තාක්ෂණික මට්ටමකින් පවතින කුඩා නමුත් නිරවද්‍ය අවිපද්ධතියක් භාවිතා කිරීමටයි. එහිදී රෆායල් ඇඩ්වාන්ස් ඩිෆෙන්ස් සිස්ටම් කියන සමාගම ස්පයික් මිසයිල් සිස්ටම් එක නිර්මාණය කරනවා. අද ඒ ලෝකයේ රටවල් 40කට වැඩි ප්‍රමාණයක භාවිතයට ගන්නවා. ස්පයික් කියන්නේ තනි මිසයිලයක් නම් නෙවෙයි. මේකේ විවිධ වර්ග තියෙනවා. ඒවා භාවිතා කරන්නේ සතුරු ඉලක්කයේ ප්‍රබලත්වය හා ඉලක්කයේ පවතින දුර අනුවයි. ඒ වර්ග යටතේ ස්පයික් ස්ටාර් කිලෝමීටර් 2ක් ඈතින් පවතින සතුරු ඉලක්ක විනාශ කිරීමට තමයි මේ මිසයිල් වර්ගය යොදාගන්නේ. ස්පයික් MR එක කිලෝමීටර් 2.5ක් පමණ ඈතින් පවතින ඉලක්ක සඳහා තමයි මේ යොදාගන්නේ. මෙය ෆයිබර් ඔප්ටිකල් ලින්ක් එකක් කරහා පාලනය කිරීමට හැකි වෙනවා. ස්පයික් LR කිලෝමීටර් 4ක් දුරකට ප්‍රහාර සිදු කිරීමට හැකි මේ මිසයිල් වර්ගය ආමඩ් වෙහිකල් විනාශ කිරීම සඳහා තමයි බහුලව භාවිතා කරන්නේ. ස්පයික් ER හෙලිකොප්ටර් වලින් හා වෙහිකල් හරහා ලොන්ච් කිරීමට හැකි. මේ මිසයිලය කිලෝමීටර් 8ක් දුරකට ප්‍රහාර දියත් කිරීමට හැකි වෙනවා. ස්පයික් මිසයිලේ ප්‍රබලත්වය රඳා පවතින්නේ එහි තාක්ෂණය තුලයි. මේකේ පවතින ඉලෙක්ට්‍රෝ ඔප්ටිකල් හා ඉන්ෆ්‍රාරෙඩ් සෙන්සර් පද්ධති හරහා දහවල් වගේම රාත්‍රියේදී නිවැරදි ඉලක්කයට ප්‍රහාර දියත් කිරීමට පුළුවන් වෙනවා. ඒ වගේම lock on before launch සහ lock on after launch කිරීමේ හැකියාවද මෙහි පවතිනවා. ඒ වගේම බංකර් ආමඩ් වෙහිකල් ගොඩනැගිලි සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට හැකි වර්හෙඩ් එකක් යොදාගෙන තමයි මේ මිසයිල නිර්මාණය කරලා තියෙන්නේ. මේ ස්පයික් මිසයිල පද්ධතිය ඊශ්‍රායල හමුදාව විසින් ගාසා, ලෙබනන්, සිරියා ගැටුම් සඳහා බහුලව භාවිතා කරමින් විශාල ජයග්‍රහණ රැසක්ද ලබාගෙන තියෙනවා. මේ මිසයිලය අනාගතයේ දෙස බැලුවොත් 6th generation යටතේ AI මත පදනම් වෙලා නව සංස්කරණ කටයුතු සිදුවීමින් පවතිනවා. ඒ හරහා දැනට පවතිනවට වඩා විශාල ප්‍රගතියක් අනාගතයේදී එක් කර ගැනීමට හැකි බව ඊශ්‍රායලය විසින් සඳහන් කරලා තියෙනවා. ස්පයික් කියන්නේ යුද අවියක් පමණක් නෙවෙයි. ඒ නවීන යුද තාක්ෂණය ඉදිරියෙන්ම සිටින ආයුධයක්ද වෙනවා. අනාගතයේදී මේ වගේ අවි වලින් තමයි යුද්ධයේ ජය පෙරදුමක් තීරණය වෙන්නේ. මේ වගේ වීඩියෝ බලන්න කැමති ඔයාලට පොඩි මතක් කිරීමක් කරනවා. අපේ channel එක subscribe කරලා තියාගන්න කියලා. එහෙනම් අපි අදට සමුගන්නවා. ඔබට සුබ දවසක්.